කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා ඕගලන් මගේ කලින් වීඩියෝ එකෙන් දැනගත්ත කියලා ඔමානේ ඉන්න කෙනෙක් හරියටම තෙමු එක ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා සියලු විස්තර දැනගත්තා කියලා මං හිතනවා. ඉතින් අපි අද කරන්න යන්නේ අන්බොක්සිං එක. ඉතින් මම හිතනවා මේක ඕගලන්ට තවත් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක. මොකද අපි අන්බොක්ස් කරලා බලන්න යනවා මම ඕඩර් කරපු ඒ අයිටම්ස් 9ම ඒ විදිහටම තියෙනවද? ඒ කියන්නේ මම ඕඩර් කරපු දේම දේවල් තියෙන්නේ වෙනසක් තියෙනවද? ඒවා හරියට ඒවලා තියෙනවද? හරි කලර්ස් එතකොට හරි බ්‍රෑන්ඩ්ස් මම ඉල්ලපු දේවල් ඒවලා තියෙනවද කියලා අපි බලන්න යනවා. නිකම්ම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ නැතුව channel එක subscribe කරලා නැත්නම් subscribe කරපල්ලා. bell එකත් ඔබපන්. මේක තමයි පාසල් එක. අපි බලමු මුඩ මොකක්ද දාලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. ඇඩ්‍රස් එක ඔක්කොම නම තියෙනවා. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රීපේයිඩ් ඒ කියන්නේ කලින්ම පේ කරලා තියෙන්නේ. එතකොට කොඩ් amount, cost fees, total fees, custom fees මොකුත්ම නැහැ. එතකොට එවලා තියෙන්නේ අස්යාත් කියන කම්පැනි එක. ඉතින් අස්යාත් කියන එක ඇවිල්ලා ඔමාන් පෝස්ට් කියලා එකක් තියෙනවා මෙහි. ඔෆිෂියල් අපේ ලංකාවේ තියෙන පෝස්ට් සර්විස් එක වගේ ඔමාන් පෝස්ට් කියන එක තමයි මෙහි තියෙන්නේ. ඉතින් ඒකේ ඒගොල්ලන් කුරිය වලට පාවිච්චි කරන පාර්ට් එකක් තමයි අස්යාත් කියන්නේ. ඉතින් ඒක වෙනම කම්පැනි එකක්. හැබැයි ඔමාන් පෝස්ට් එකෙන්ම ඔපරේට් වෙන. ඒකෙන් තමයි මේ වගේ ඩිලිවරිස් කරන්නේ. හරි දැන් අපි බලමු අපේ බඩු ටික අන්බොක්ස් කරලා මොකද්ද අපි දාපු ඕඩර් ටික ඇවිල්ලා තියෙනවද කියලා මම ටක් ගාලා පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මගේ අතේ ඕඩර් එක බෑග් එක. ඔයාලන් පේනවා කියලා මම හිතනවා. මේ වගේ ඇඩ්‍රස් ටික දාලා ඉතිලා තියෙනවා. ඉතින් මම මේක කඩලා පටපට ගාලා බඩු ටික පෙන්නන්න මොනවද කියලා. මේක තමයි මම ඕඩර් කරපු RGB ලයිට් එක. ඉතින් මේක ඇවිල්ලා මේ මල්ටි කලර් ලයිට් එකක්. ඒක මම වීඩියෝස් වලට ඕන නිසා ගෙනාවේ. වීඩියෝ ලයිට්නින් පැත්ත මගේ පොඩ්ඩක් මදි කියලා හිතුණා. ඉතින් මෙන්න මේක ඔයගලන්ට පැහැදිලි පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මේක එකක්. හරි මේක නම් අපි ඕනනම් ඕඩර් කරලා ඕපන් කරලා බලමුනේ. බලන්න එපා. ඉතින් මේ කියපු සයිස් වල තියෙනවද මන් දන්නේ නැහැ. මම දැක්කා මේ ගොඩක් වීඩියෝස් ඔය ඒ කියන්නේ යුරෝප් එතකොට ඔය ඇමරිකාවේ වගේ ඩයල් දාලා තිබ්බා මේ ඕඩර් කරා ලොකු මොකක්ද කියන්නේ කිචන් සෙට් එකක් ඇවිල්ලා තියෙන්නේ අර සෙල්ලම් කරන ඒවා වගේ අන්න ඒ වගේ කියලා පෙන්නවා. ඉතින් මම ඇත්තටම මාර බයයි මුටි ඔය කියන ඒවා ඒ විදිහටම දන්නේ නැහැනේ අපිටත් එහෙම වෙයිද කියලා. හැබැයි එහෙම නම් නෑ වගේ. Temu sent cooking pans, perfect for cooking one single bean. Mi mami, me compré unos sartenes baratísimos en Temu. Los sartenes. මං හිතනවා මේ කියපු සයිස් එකේම එකක් කියලා මේ ලයිට් එක USB ලයිට් එකක්. හරි ඉතින් වැඩද නැද්ද දන්නේ නැහැ. මම ඒක පොඩ්ඩක් බලන්න. මේ එකින් එක මම බඩු පෙන්නන්න යන්නේ ඕපන් කරලා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ඇන්ටි ස්ට්‍රැප් එකක්. ඉතින් ඔයගොල්ලන් මේක මොනවද කියලා දන්නවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ඉලෙක්ට්‍රොනික සම්බන්ධව වැඩ කරද්දි මේක අතේ දාගෙන එර්ත් එක මේවා කරන එකක්. මේක ඔයගොල්ලන් දන්නවා ඇති. මේක ගැන දන්න අය දන්නවා ඇති. ඇන්ටි ස්ටැටික් රෝප් කියලා මේකට කියන්නේ. ඒකත් ඒ කියප එකම ඒවලා තියෙනවා. හරි ඊළඟට තියෙනවා මේක ඇවිල්ලා ඔය සර්වර්ස් වලට එහෙම පාවිච්චි කරන එකක් නෙට්වර්කින් පැත්තේ. මේකට කියනවා Cisco වලට පාවිච්චි කරන නෙට්වර්ක් කේබල් එකක්. හරි RJ45 to USB. ඉතින් මේකත් මට අත්‍යවශ්‍ය දෙයක්. මේක මම බැලුවා මෙහි මාකට් එකේ රියල් 4යි. එතකොට මේක මට හම්බුනේ රියල් 1යි ගානට. ඒ වගේම තමයි මේ මොකක්ද? මේක ඇවිල්ලා ඔය ටූල් එකක්. ලැප්ටොප්ස් අනම්මනම් රිපෙයාර් කරද්දී ලැප්ටොප් වල තියෙනවානේ ඩැමේජ් වෙන්නේ නැතුව ඒක ඕපන් කරගන්න පුළුවන් විදියට මට අත්‍යවශ්‍යම දෙයක් මේක. ඒකත් ඔයාලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. ඒකත් ඒ ප්ලාස්ටික් තමයි එන්නේ. ඉතින් ඒ කියපු විදියට මේකත් ඒවලා තියෙනවා. ඉතින් හරි මෙන්න අත්‍යවශ්‍යම දේ. මට පෙන් ඩ්‍රයිව් එකක් ඕනේ වුණා. දැන් මම මේක එළියට අරන් පෙන්නන්නම් කොහොමද දන්නේ ලංකාවේ තත්ත්වය. හැබැයි මෙහි මාර විදියට මේ හැම දෙයක්ම ගණන් ගියා.
ඉතින් මම හිතනවා ලංකාවෙත් ඔක්කොම ගණන් ගිහිල්ලා කියලා මේක 32GB 64GB Kingston pen drive එක. මේක ඇවිල්ලා 3.2 USB Gen 1. ඉතින් මට මේක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිබ්බා. මම මේක මෙහි ගණන් බැලුවා. මේක රියල් 6යි. මෙහි හොඳ warranty එක ගන්න තියෙන එකක් රියල් 6යි. ඉතින් මේකත් warranty තියෙනවා 5 years international warranty කියලා දාලා තියෙන්නේ. Kingston. ඉතින් මම දන්නේ නැහැ මේ warranty කොහොමද කියලා. ඉතින් වැඩද නැද්ද කියලා බලන්න ඕනේ පස්සේ. හරි, ඊළඟ දේ තමයි මෙන්න මේක. ඉතින් මේකත් ඇවිල්ලා network cable test එකක්. මේවත් හරි ගණන් මෙහි. නමුත් මට මේක සෑන්ඩ් අඩුවට හම්බුනේ. ඉතින් මේකත් ඇත්තටම වටින දෙයක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම එළියට අරන් පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා මේ network cable එකක් වැඩද නැද්ද කියලා චෙක් කරගන්න දාන එකක්. ඉතින් මේ IT පැත්තේ ඉන්න අය මේවා දන්නවා ඇති කියලා මම හිතනවා. මේකත් මට අත්‍යවශ්‍යම දෙයක්. හරි, ඒ වගේම ඊළඟට තියෙනවා මෙන්න මේක ඇවිල්ලා ස්ටෑන්ඩ් එකක්. ඉතින් මේක මම මේක ස්ටෑන්ඩ් එක නෙමෙයි tripod එක. ඉතින් මම දැන් සාමාන්‍යයෙන් පොඩි tripod එකක් තියාගෙන tripod එකකුත් නෙමෙයි පොඩි ස්ටෑන්ඩ් එකක්. පොඩි මේ මොබයිල් ස්ටෑන්ඩ් එකක් මම මේ ස්ටුඩියෝ එකකට අවශ්‍ය කරන හැමදේම ලංකාවේ තියාගෙන ඉන්න කෙනෙක්. නම් මේ යනකොට ඒක ඔස්සන් ඉන්න බෑනේ ඉතින්. ඔයගොල්ලන් දන්නවනේ ඒක ඔක්කොම තියලා තමයි ආවේ. ඉතින් මම මෙහෙ පොඩ මේ දේවල් ගන්නවා. මේක ඇවිල්ලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලන්ට හරියටම පේන්නේ නැතුව ඇති. පොඩි වෙලාවක් දෙන්න මට. මේක හදලා මේක ඇවිල්ලා ස්ටෑන්ඩ් එක යටට එන ඒක පොඩ්ඩක් කියන හොඳටම බරයි. මම හිතන්නේ මේක මෙහෙම හයි කරන්න තියෙන්නේ. කොහමරි මේක මොබයිල් වලට තමයි මම ඇත්තටම මම මොබයිල් එකෙන් ගොඩක් ෂූට් කරන නිසා මොබයිල් වලට තමයි ඕඩර් කරේ. මේගොල්ලෝ මේක මොන වගේද හරි මට වැඩේ තේරිලා නැති සීන් එකක් තියෙනවා. මේක මෙහෙම ඇතුළට ඔබලා ටයිප් කරන්න තියෙනවා. මෙහෙම සීන් එකක් තියෙනවා. මම මේ දැනට නිකන් මෙහෙම දාලා පෙන්නන්න ඕගලන්ට. මම හයි කරා. මේ අයිටම් ගැන රිවිව් එකක් නෙමෙයි මේක ඇත්තටම. ඒක නිසා මම මේ ඔක්කොම පෙන්නන්න යනවා. ඕගලන්ට පේනවා ඇති. මේ වගේ හෝල්ඩ් කරලා තියන්න පුළුවන් මෙතනින් ටයිප් කරලා. මේක ඉතින් හොඳයි මේ ස්ටෑන්ඩ් එක. ඇත්තටම මේ මගේ වැඩේට ප්‍රමාණවත්. හැබැයි ලොකු උසක් නෑ. උසක් තියෙනවා. මේ වගේ උස තියෙනවා. මගේ වැඩේට ඇත්තටම හොඳයි. ගොඩක් වීඩියෝස් වාඩි වෙලා කරන නිසා දැන් ඉන්ෆෝමේටිව් වීඩියෝස් කරන නිසා මට මේක ඇත්තටම වටිනවා. ඒ වගේම අපේ එච්චර තියෙන අන්තිම අයිටම් දෙක මෙන්න මේක ඇවිල්ලා මේකත් පෙන්නන්න ඕගලන්ට එළියට අරගෙන පොඩි පේන්නේ නැතිව. මේක ඇවිල්ලා type C to මෙන්න මේ වගේ ඇඩැප්ටර් එකක්. type C එකෙන් මේක කාඩ් රීඩර් එකක් කියන්න පුළුවන්. මල්ටි කාඩ් රීඩර් එකක්. මේකට ඔය pen drive එකක් දාන්න පුළුවන්, USB 3.0 ඒ වගේ memory card එකක්, පොඩි ලොකු දෙකේම memory cards. ඉතින් ඒකත් එකක් ඒ අයිටම් එකත් හරි. මේවා වැඩද කියලා චෙක් කරන්න ඕන වෙනම. මම ඒවා දැන් කර ඉන්න බෑනේ. එපා වෙයි උඹලා. මේ තියෙන්නේ පොඩ්ඩක් හොඳ quality එකේ කේබල් එකක් මට ඕනේ වුණා මේ වගේ. මේක ඇවිල්ලා මේ port වෙනස් නේ. ඉතින් මේක ඇවිල්ලා අර USB to පරණ ෆෝන් වල එන port එක තියෙන්නේ. මේ වගේ ඔයගලන්ට පේනවා ඇති මම. ඔය දෙන්න පෙන්නන්න. පේනවා ඇති කියලා මම හිතනවා. මෙන්න මේ වගේ පරණ port එක. ඉතින් මේ කේබලුත් ඇත්තට මේ හොයාගන්න නෑ. මේ කේබල් මගේ ෆීල්ඩ් එක ඇටියට මට අවශ්‍ය වෙන එකක්. ඉතින් මේවා හොයාගන්න නෑ. මේකත් මම ගෙන්න ගත්තා. ඉතින් මේවා තමයි අයිටම් ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි මට ඔක්කොම බඩු ටික ආවේ. මේවා මම තාම චෙක් කරේ නෑ. චෙක් කරගත්තයින් පස්සේ ඕගලන්ට මම කියන්නම් මේවා වැඩද නැද්ද කියලා.
හරි ඉතින් මෙහෙම තමයි මගේ ඕඩ කරපු බඩු ටික මට ඇවිල්ලා තිබ්බේ. ඔයගලන්ට දැන් පැහැදිලි ඇති කොහොමද මේ බඩු ටික මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම 100% රෙකමන්ඩ් කරනවා Temu එකෙන් ඔයගලන්ට බඩු ගෙන්නන්න. මොකද දැන් මගේ එක්ස්පීරියන්ස් එක සාර්ථකයි. ඉතින් මම ඕඩර් කරපු හැමදේම මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේවා චෙක් කරනවා. චෙක් කරලා ඔයගලන්ට මම වීඩියෝ එකක් නෙමෙයි පෝස්ට් එකක් දාන්නම් මේ ටික වැඩ කරනවද මොකද්ද කියලා. ඉතින් අද වීඩියෝ එක අපි ඒවා ඔක්කොම චෙක් කරන්න ගියේ නෑ. මොකද අපිට වෙලාව මදි. එහෙම කර හිටියොත්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් වෙනදා වගේම යූස්ෆුල් වෙන්න ඇති කියලා ඔයගලන්ට. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ පල්ලෙහා වැටෙන මගේ channel details අරගෙන ඔයාලට පුළුවන් මගේ channel එකේ හැම medium එකෙම follow කරන්න. විශේෂයෙන් Facebook, ඒ වගේම TikTok, ඒ වගේම YouTube. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එක අත්‍යවශ්‍යයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් share කරන්න. මොකද හැම කෙනාම බයයි Temu වලින් order කරන්න දැන් මේ තියෙන situation එක සහ විශේෂයෙන් war situation එක නිසා බඩු අපිට එයිද කියලා බය වෙන වෙලාවක ඉන්නේ. නමුත් ඒ කිසි දෙයක් ගැන බය වෙන්න එපා. ඒ බඩු ඒ විදිහටම එනවා. මේ war situation එකේම මම order කරේ මම ඒක දැනගන්න තමයි. ඉතින් මම ඕගලන්ට තෑන්ක්ස් කරනවා අද වීඩියෝ එක සම්පූර්ණයෙන් බලපු නිසා. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. අපි ගියා.